शुद्धात्मयानेनि 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 ශුද්ධාත්මයන් වහන්සේගෙන් තොරව පිබිදුණු ක්‍රිස්තියානි ජීවිතයක් ගත කරන්නට අපට පුළුවන් කමක් නැහැ. ශුද්ධාත්මයන් වහන්සේ පිළිබඳව ඔබත් මගෙත් අත්දැකීම කොයි වගේද? මොනවා මතද ශුද්ධාත්මයන් වහන්සේ පිළිබඳව අපගේ අත්දැකීම පදනම් වෙලා තිබෙන්නේ? සමහර වෙලාවට අපට ශුද්ධාත්මයන් වහන්සේ පිළිබඳව තිබෙන්නේ අපි ඉගෙනගත්ත කරුණු මත පදනම් වෙච්ච අත්දැකීමක් වෙන්නට පුළුවන්. එහෙමත් නැතිනම් සමහර අයට ශුද්ධාත්මයන් වහන්සේව පිළිබඳ අත්දැකීම ජීවිත අත්දැකීමක් බවට පත් වෙලා තිබෙන්නත් පුළුවන්. සමහර වෙලාවට අපි හුරු වෙලා ඉන්නවා ශුද්ධාත්මයන් වහන්සේව සංකේත ඇතුලේ හොයන්න. උන්වහන්සේව සංකේතවත් කරන ගින්න, සුළඟ, ආලෝකය, වලාකුළ, ගිනිදිව් මේ සංකේත ඇතුලෙන් ශුද්ධාත්මයන් වහන්සේව හොයන්න අපි පුරුදු පුහුණු වෙලා තිබෙනවා. ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ හුදෙක් සංකේතයක් පමණක්ද? නෑ. ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ සංකේතයක් නෙමෙයි. ඊට එහා ගිය ක්‍රියාකාරීත්වයක්. ඒ නිසා ශුද්ධාත්මයන් වහන්සේව වලාකුළක් ඇතුලේ හොයන්නට එපා. ශුද්ධාත්මයන් වහන්සේව සුළඟක් ඇතුලේ හොයන්නටත් එපා. ශුද්ධාත්මයන් වහන්සේව ආලෝකයක් ඇතුලේ ගිනිදිවක් ආකාරයෙන් උන්වහන්සේව හොයන්නට එපා. සංකේත වලින් එහාට ගිය ශුද්ධාත්ම අත්දැකීමකට අපි ඔබව මෙවර ශුද්ධාත්ම මංගල මහෝත්සවයේදී රැගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සංකේත ඇතුලේ හොයන ශුද්ධාත්මයන් වහන්සේව ජීවිත අත්දැකීම් ඇතුලේ හොයන්න අපි ඔබ රැගෙන යන්නට යනවා. එම නිසා පිබිදුණු ක්‍රිස්තියානි ජීවිතයක පදනම ශුද්ධාත්මයන් වහන්සේ. ඒ ශුද්ධාත්මයන් වහන්සේව අපගේ ජීවිත අත්දැකීම් පහුරු ගාලා හොයාගන්නට ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක පිබිදුණු ක්‍රිස්තියානි ජීවිතයක් ගත කරන්නට ඔබට උදව් වෙන්නට යනවා. ඔබව අවබෝධයකට අත්දැකීමකට රැගෙන යන්න අපි 23 වෙනිදා රෑ සර්ව රාත්‍රී මේහක් හැටියට බදුල්ල ආසන දෙවිමැදුලේ පවත්වන්නට බලාපොරොත්තු වෙන ඒ සර්ව රාත්‍රික මෙහෙයට සූදානම් වෙන්නට ශුද්ධාත්මයන් වහන්සේව ලබා ගන්න ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක ජීවිත අත්දැකීමකට ඇතුළු වෙන්න අපි ආසාවක් ඇති කරගනිමු. ඒ නිසා ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ හුදෙක් සංකේතයක් නෙමෙයි. උන්වහන්සේ ජීවමාන පුද්ගලයෙක්. උන්වහන්සේට කතා කරන්නට පුළුවන්. උන්වහන්සේට අපට සංවේදී වෙන්නට පුළුවන්. උන්වහන්සේට අපට මඟ පෙන්වන්නට පුළුවන්. උන්වහන්සේට අප වෙනුවෙන් මැදිහත් වෙන්නට පුළුවන්. ඒ නිසා සංකේත වලින් එහාට ගිය පිබිදුණු ශුද්ධාත්ම අත්දැකීමකට ආසාවක් ඇති කරගනිමු. ඒ සඳහා පිපාසයක් ඇති කරගනිමු. එදිනෙදී ශුද්ධාත්මයන් වහන්සේගේ විශේෂ ස්පර්ශයක් අපගේ ජීවිතවලට ලැබෙන්නට කියා අපි අද දවසේ යාඥා කරමු. ඔබ සැමට ජේසු වේඩයි.